නිල්ල පිරුණු හරිත රටක් සශ්‍රීක මහපොළොවක් හරිත අස්වැද්දම සමහර දේවල් තියෙනවා ආරම්භයක්ද අවසානයක්ද කියලා හිතා ගන්න බැරි. ජීවිතේ හැම ආරම්භයකටම අවසානයක් තියෙනවා. ඒ අවසානය වෙනුවෙන් අපේ ආරම්භයේ ශක්තිමත්ව ආරම්භ කරන්න ඕනේ කියලා අපි හිතනවනම් අපිට මේ ලෝකේ අපි හිතපු අපි දැකපු හීන හැබෑ කරගන්න. මම බොහොම තදින් විශ්වාස කරනවා. මේ සබාදහම අපේ ජීවිතේට හැමදාම පාඩම් කියලා දෙනවා. තාම දරුණු ආරම්භයක් එක්ක මීට මාස කිහිපයකට එහා පැත්තේ දැදුරුවේ ගලාගෙන මේ අපි රැඳලින්න හැමදේම හොදාගෙන ගියා. හැබැයි එතනින් කඩා වැටුනොත් අපේ ගමන එතනින්ම නතර වෙනවා. ඕනෑම දෙයක් ඕනෑම වෙලාවක විනාශ වෙන්න නැති වෙලා යන්න පුළුවන්. හැබැයි ඒ නැති වෙච්ච තැන විනාශ වෙච්ච තැන අපිට පුළුවන් නම් අලුත් ආරම්භයක් සනටුහන් කරන්න. අන්න ඒක තමයි අපිට මේ ලැබුණු මනුෂ්‍යත් භවයේ තියෙන උතුම්ම තත්ත්වය. අපිට පුළුවන් අලුත් දේවල් අලුත් විදියට හිතලා අලුත් ආරම්භයක් ජීවිතයට එකතු කරන්න. මේත් එහෙම ආරම්භයක්. ශ්‍රී ලාංකේය කෘෂි ආර්ථිකයේ හැරවුම් ලක්ෂය. ශ්‍රී ලාංකේය හරිත විප්ලවයේ හරිතාධිපති. හරිත අස්වැද්දුම මේ විදියට අපි ආරම්භ කරන්නේ කුරුණෑගලට ඇවිල්ලා. සබාදහම කියන්නෙම පුදුමාකාර නිර්මාණයක්. ඉහලින් ටිකක් තදට ඉරේලිය පායන. හැබැයි තිරෙක් අමාගේ දෙන්න හුලග හැබැයි හිතන විකට පුදුමාකාර සිසිලසක් එක්ක කරයි. පොඩි ගෞබකමක් වගේ. ඇත්තට මේ ලෝභකම මේ ගමේ මිනිස්සු කෘෂිකර්මයත් එක්ක බද්ධ වෙච්ච මිනිස්සු විඳින නිදහස. ඔවුන්ගේ ජීවිතවල තියෙන බලාපොරොත්තු මේ හැම දෙයක්ම තමයි මේ කුලඟට මුසු වෙලා ඈතට පාවලා යන්නේ. අපි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ලංකාවේ වගා සංග්‍රාමයක් ආරම්භ කරලා සමස්ත ශ්‍රී ලංකාව පොළ පාටින් බබලන හරිත වර්ණයෙන් බබලන ශ්‍රී ලංකාවක් කරන්න දැවැන්ත මෙහෙයුමක මේ මෙහෙයුම ගැන කතා කරමු. මේ මෙහෙයුම ගැන ලෝකෙට පෙන්වන්න හර්තස්සත් වේ. අපි එනකොට මේ සියල්ල පිටිපස්සේ ගරු සභාපතිතුමන් ආචාර්ය මාලන් ෆ්‍රැන්සිස් පීටර්සේ මැතිතුමන්ට දැවැන්තම හයිය ශක්තිය එකතු කරමින් ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා විදිහට කටයුතු කරන කපිල කුමාර මහත්තයා අපිට හම්බෙලා ආයිබෝන් මසංග දැන් මේ බැලුවම හරි සුන්දරයිනේ. ලස්සනයි හරි. කෘෂිකර්මයට අපේ ගමට මොනවද කරන්න බැරි. කපිල මහත්තයා දැන් කොහොමද කම්පැනිගේ බීමන කොට තියෙන තත්ත්වය අපිට වගා භූමි කොච්චර වගේ ප්‍රමාණයක අයිතිය තියෙනවද ඒක? දැන්ට අපි සාමාන්‍යයෙන් ගත්තොත් අපි බදු සහ අපේ සින්නක්කර අයිතියට තියෙන ඉඩම් ගත්ත සාමාන්‍ය අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් අපි මේ වෙද්දී ආයතනයේ සතුව තියෙනවා. ගොවීන්ගේ සහ අපේ ආයතනයේ සින්නක්කර අඩු මේ ඉඩම්. ඉතින් මේ වෙනකොට අපි දැන්ට ලොකු ඩිවලොප්මන්ට් වගේක් මේ වෙනකොට සම්වර්ධනය වෙමින් පවතින ඉඩම් වගේක් තියෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් මඩගල්ලේ තියෙනවා, හිරිපිටියේ තියෙනවා, එකමතර අපේ ලොකුම ඉඩම් ව්‍යාපෘතිය ඇඹිලිපිටියේ පනාමුරේ තියෙනවා. මේ වෙනකොට අපි මේ වෙනකොට අද දිනේත් අපි ඉඩමක් මිනුම් කටයුතු සඳහා යොමු කරා. ඒක බැදිගම් ප්‍රදේශයේ තංගල්ලේ අක්කර පහමාර්ග. ඉතින් ලොකු ව්‍යාපෘති ගණනාවක් ලොකු ඉඩම් ප්‍රමාණයක් අපේ ආයතනයේ සතුව දැන් මේ වෙනකොට පවතින. ඉඩම් තියනවා කියලා කියන්නේ මේ හිස් ඉඩම් නෙවෙයි නේ. නෑ නිකන් ඉඩම තිබුණාට මේ වෙනකොට වැඩේ ගොඩ දාලා ඉවරයි. ඔව් දැන් අපි ගන්නකොට තිබ්බ ඉඩම අපි සම්වර්ධනය කරලා වගා කරලා අස්සන නෙලමින් තියෙන ඉඩම් තියෙනවා. වගාවට සම්වර්ධනය වෙමින් කරලා වගාව ආරම්භ කරමින් තියෙන ඉඩම් තියෙනවා. ඒ කිසිම ඉඩමක් මේ වෙනකොට නිකන් තියලා නැහැ. මේ බින් අඟලක් ගානේ සල්ලි හොයන වගා කරන්න. අස්වැන්න නෙලා ගන්නකොට ගොවියගේ බලාපොරොත්තු ඉටු කරගන්න. මේ සංකල්පය දරු සභාපතිතුමා රෝපණය කළා. දැන් ඇපල් පේර වගාව තමයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනය ගැන කතා කරද්දී අපිට මතක් වෙන්නේ. එතනින් එහාට තව වගා ව්‍යාපෘති ගණනාවක් තියෙනවා. මොනවද කම්පැනි එක වගා කරන්නේ? ඇත්තටම අපි මේ වෙනකොට බැලුවොත් අපේ තියෙනවා ඇපල් පේර වලට අමතරව අපි ගෘහාර්ථිතව එහෙම නැත්නම් හරිතාගාරවල අපි මේ වෙනකොට එළවලු වගා කරමින් පවතිනවා. ඊට අමතරව අපි වෙනම අතුරු භෝග විදියට අපි පේර ඉඩම් වල අපි අතුරු භෝග දාලා තියෙන උදාහරණයක් විදිහට ගත්තොත් බණ්ඩක්කා, වට්ටක්කා, ඊට අමතරව කොමඩු. ඉතින් ඒ ඉඩම් ව්‍යාපෘති තියෙනවා. ඊට අමතරව අපි එලිමහන් පොලිටනල් කියලා අලුත් අපි සිස්ටම් එකක් හැදුවා. ඒක අපි ආණ්ඩුක්‍රම ප්‍රදේශයේ මේ වෙනකොට අමුවිරිස් වගාවට යොමු කරලා තියෙනවා. පැල 20000ක් දාලා තියෙනවා. ඉතින් ඒ සියලු කටයුතුත් එක්ක ඊට අමතරව අපි විශේෂිතම දෙයක් කරනවා. අපි මේ වෙනකොට මන්සංක මහත්තයා අපි කුඹුරු අරගෙන අස්වැද්දමින් තියෙනවා. අපි කුඹුරු සින්නක් කර අරගෙන මේ වෙනකොට අස්වැද්දලා ඒ අස්වැද්දුම කරගෙන යනවා.
බතින් බුලතින් සස්්‍රීක ශ්‍රී ලංකාවක් පැරණි රජවරු බත්තික හදල දුන්න එලවලු ටික හදල දුන්න වැදේ මාලුටික දුන්න මිනිස්සුන්ගේ ආර්ථිකය ශක්තිමත් කළ මේ හරි සංගෘත ආර්ථිකයක් බවට පත් කළ ඒ සංකල්පය අලුත් තාක්ෂණයක බද්ධ කළ ගර සභාපත්තුමා ජාතීර දායද කළ ඉවරයි දැන් අපි බලාගෙනන්න බොහෝදන කින්න කපල මහත ඒ හැමගෙනම හැමිලේම කල්පනාගම කාරණය තමයි අනි මට බිංගලක්වත් නෑන වගා කරන්න මම මේ සංග්‍රාමය කොටස් කරුවක් නො සභාපත්තුමාගේ සංකල්පය ඉස්සරහට අරගෙන යන්න මේක දැක්කම කෙනෙක් ආසයිත මේ වගාව දැක්ක මනේ මටක් පුළුවන්න වගාක අපි කොහොමද මේ වගාවත් එක්ක එකතු වෙන්නේ කම්පැනි එකත් එක්ක එකතු වෙන්න කොහොමද අවස්ථාව අපේ ආයතනයේ තියෙනවා අපි ක්‍රමවේද 3ක් තියෙනවා. අපි ක්‍රමවේද 3කට තමයි අපි මේ ආයතනය අපි කෘෂිකාර්මික වගාව ඉදිරියට කරගෙන යන්නේ. පළවෙනි ක්‍රමය තමයි ගොවි මහතුන් සතුව තිබෙන ඉඩම් වල වගා කරලා තියෙන ඇපල් පෙර සහ එළවලු අපි ලංකාව පුරා මිලදී ගැනීම සිදු කරනවා. ඊට අමතරව ගොවි මහතුන් සතුව තියෙන ඉඩම් ගොවි මහතුන්ට වගා කිරීමට හැකියාවක් නැති ආර්ථික ශක්තියක් නැති ගොවි මහතුන්ට අපි ඒ ශක්තියක් කළා අපි වගා කරලා අපි ආදායම බෙදා ගැනීම ගොවි මහතුන් සමග කරනවා. ඉතින් අර මදුසංග මහත්තයා වගේ බිංගලක්වත් නැති කෙනෙකුට අපිත් එක්ක සම්බන්ධ වෙන ක්‍රමය තමයි තුන්වෙනි ක්‍රමය. අපේ ආයතනයේ සතුව තියෙනවා සින්නක්කර ඉඩම්. ඉතින් ශ්‍රී ලාංකික සියලුම පුරවැසියන්ට මේ අපිත් එක්ක සම්බන්ධ වෙලා අපේ මේ වගාවට දායකත්වය දක්වලා අපිත් එක්ක ලාභ බෙදා ගැනීම හැකියාව කෘෂිකර්මාන්තයත් එක්ක උරෙන් උර ගැටෙන්න සකසලා දීලා තියෙන ආයතනයක් විදියට. සියලුම ලංකාවේ පුරවැසියන්ට බිංගලක් නැති සංග්‍රාමයක් නිර්මාණය කලා මේක හරිත සංග්‍රාමයක් මේක වගා සංග්‍රාමයක් මේ වගා සංග්‍රාමය ඇතුළේ ගරු සභාපත්තුම එමනත CGLP එක අපි තවත් ටිකක් පැහදිලි කල කිව සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනය සමස්ස රටේම ජනතාවට හොඳ පුරුද්දක් බෝ කලා එතමයි අපි ජීවත්තෙන් අපි හුස්ම ගන්න මේ මහපොළොවට ණය නැති මිනිස්සු විදියට අපි ජීවත් ඒ සඳහා වගා සංග්‍රාමයක් ආරම්භ කරමු. ඒ වෙනුවෙන් එකතු වෙන්න ඔබට බින් අඟලක්වත් නැත්නම් හැබැයි ඔබට තියෙනවා නම් බලාපොරොත්තුවක් ඔබේ හිතේ කැමැත්තක් ඒ වෙනුවෙන් අවශ්‍ය වටපිටාව අපේ කපිල මහත්තයලා නිර්මාණය කරලා ඉවරයි. ඉතින් අපි හැමෝටම පුළුවන් නම් මේ වගා සංග්‍රාමයේ කොටස්කරෝ වෙන්න. ඇයි අපි බලාගෙන ඉන්නේ? සබාදහම ආශිර්වාද කරනවා. වගා කරන්න පුළුවන් පරිසරයක් මේ ලංකාවේ හැමතැනම තියෙනවා. මේ නිල් කැටේට වතුර පිච්චා. මේ තමයි පෙර රජ දරුවෝන් හිතපු බලාපොරොත්තු වෙච්ච ලංකාව. හැම ගමකම හැම තැනකම ඇයි වතුර එකතු කරන්න පුළුවන් වැවක් නිර්මාණය කරේ. ඒක තමයි රටේ ආර්ථිකය කියලා අපේ අතීත රජ දරුවෝ දැනගෙන හිටියා. ඒ දැනගත්ත රජ දරුවන්ගේ බලාපොරොත්තු වුණේ මේ වැවේ දියවරේ අර පල්ලෙහා තියෙන කුකුරියාය අස්සද්දන එක. අතිරික්ත ජලය එල්ලංගා පද්ධතිය කරහා ඊළඟ වැවට යන ක්‍රමවේදයක් හැදුවා. මේවා කියනකොට මේවා දකිනකොට කෙනෙක්ට අපි එක්කම ගැන අපේ රට ගැන අපේ ජීවිතගෙන අභිමානයක් දැනෙන්න ඕන. මොකද අපිට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. අපි පම්පෝරි ගහන්න ඕනේ නෑ අපේ ඉතිහාසය ගැන. හැබැයි අපි ඒ ඉතිහාසයෙන් පාඩම් අරගෙන අපේ ජීවිත පිළිවෙලක් කරගන්නවා. අපි වගා කරමු. එච්චරයි මට කියන්න ඕන. ලංකාවේ කෘෂිකාර්මික විප්ලවයක් සිද්ධ වෙනවා. මේ විප්ලවය ගැන ලෝකෙට කියන වගකීම තමයි හරිත අස්වැද්දුමේ අපිට පැවරලා තියෙන්නේ. මේක ජාතික වගකීමක් කියලා අපි විශ්වාස කරනවා. අපි මොරගොල්ලාගමට ආවා. මේ එන්නේ ලංකාවේ දැවැන්ත පරිමාණ මහා කෘෂි විප්ලවයක් පිළිබඳව තොරතුරු කියන්නේ. ඒ ගමනේදී මේ සියල්ල පිටිපස්සේ ඉඳලා නිවැරදිව CGLP එහෙම නැත්නම් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙනුවෙන් මේ කටයුතු බාරව කටයුතු කරන ප්‍රධාන කෘෂි උපදේශකතුමන් ඉන්නවා ඉරෝෂන් ජයරත්න මහත්මයා. අයිබෝන් මාස. දැන් මේ වෙනකොට මොකක්ද මේ වගාබිමේ තියෙන තත්ත්වය? ඔව් ඇත්තටම සංග දැන් අපි ඇවිල්ලා ඉන්නේ මේ පොල්පිටිගම අපේ අක්කර 4ක පේර වගා කරපු ඉඩමක. ඉතින් මේකේ වයස සාමාන්‍ය මාස 8ක පේර වගාවක් තමයි තියෙන්නේ. ඉතින් අපි කියනවා හැමතිස්සෙම මේ මුල් අවුරුද්දේ පේර වගාවෙන් ආදායමක් එන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි ඒකට විසඳුමක් විදියට යටි වගාවන් ස්ථාපනය කිරීමක් සිදු කරනවා. ඔබට දැන් දක ගන්න පුළුවන් අපි මේකේ බණ්ඩක්කා වගාව ඉතා සාර්ථකව සිදු කරලා තියෙනවා. දැනට මේ බණ්ඩක්කා වගාවට මාසෙකමාරක් පමණ තමයි වෙන්නේ. අපි සාමාන්‍යයෙන් දවස් දෙකකින් දෙකට මේකේ පළදාව නෙලා ගැනීමක් සිදු කරනවා. මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි රෝෂන් මහත්තයා ප්‍රධාන වගාව තමයි පේර වගාව. ඇපල් පේරව තමයි මේ භූමියේ වගා කරලා තියෙන්නේ. ඒ අතරතුරේ මේ පැලය ටිකක් වර්ධනය වෙනකන් අවශ්‍ය පළදාව අපිට ලබා දෙන කාලය වෙනකන් අතුරු භෝග වගාවක් විදිහට නැත්නම් යටි රෝපණයක් විදිහට බණ්ඩක්කා වගා කරලා තියෙනවා. පේරගහේ වර්ධනයට මේ බාධාවක් වෙනවා. එහෙම නැත්නම් යම්කිසි දායකත්වයක් එකතු කරනවා යටි රෝපණය. නෑ ඇත්තටම මසංග බාධාවක් වෙන්නේ නැහැ. මොකද පේර වගාවට අපි ඉතා සාර්ථකව ඉරිගේෂන් පද්ධතිය හරහා පොහොර වතුර
ඒ දෙකම නිසි කළමනාකාරීත්වයක් ඇතුව ලබාදීමක් සිදු කරනවා. ඉතින් බණ්ඩක්ක කියන්නේ සාමාන්‍යයෙන් මාස 3-4ක් වගේ ඇතුළත සම්පූර්ණ පළදාව ඇවිල්ලා ඉවර වෙන භෝගයක්. කෙටි කාලින භෝග. ඉතින් අපි ඒක භාවිතා කරන්නේ මේ ආකාරයට දේවල් සිද්ධ කරගන්න. කෘෂිකර්මාන්තය සහ වැවිලි කර්මාන්තය කියලා කියන්නේ දෙකක්. හැබැයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනයකට සභාපතිතුමා ආචාර්ය මාලන් ෆ්‍රැන්සිස් පීටර්සන් මහත්මයා නිර්මාණය කරපු මේ වගා සංග්‍රාමය ඇතුලේ වැවිලි වගාව එහෙම නැත්නම් වැවිලි භෝග සහ අනිත් පැත්තෙන් කෘෂිකර්මාන්තය දෙකම සිද්ධ වෙනවා. මේක තමයි මේ භූමිය ඵලදායී විදිහට අපේ රටේ ආර්ථිකය උදෙසා යොදා ගැනීමේ කාර්යය. මොකද මේ පස ඉතාම වාසනාවන්තයි. අන්තිම ප්‍රතිඵලයක් ලබා ගැනීම තමයි ගොවියගේ බලාපොරොත්තුව. හොඳ ආර්ථිකයක් ලබා ගැනීමනේ ගොවිතැනේ අවසාන බලාපොරොත්තුව. ඉතින් ඒ සංකල්පය සමස්ත රටටම අරගෙන යන්න ගරු සභාපතිතුමාට පුළුවන් වෙනවා. සහ මේ පිටිපස්සේ විශේෂයෙන්ම හිරෝෂන් මහත්තයා ලොකු කාර්යභාරයක් ඉටු කරමින් ඉන්නවා. දැන් අපිට දකින්න හම්බෙන්නේ දැන් මීට මාස කිහිපයකට කලින් අපි ආවනේ. ඔබ හරිතස්සෙද්ද මේ දැක්කා. එතකොට තිබුණේ රෝපණය කරපු ඉඳමු පොඩි බණ්ඩක්ක පැල ටිකක්. දැන් peer පැල ටිකක් ඉහළට එසවිලා අනිත් පැත්තෙන් බණ්ඩක්ක වගාවේ පළදාව නෙලමින් ඉන්නේ. මේ පළදාවට මොකද වෙන්නේ? ඔව් ඇත්තටම සංග දැන් මේක සාමාන්‍යයෙන් අපි දවස් දෙකකින් දෙකට පළදාව නෙලීමක් සිදු කරනවා. ඉතින් ඒ නෙලන පළදාව අපි අපගේ ලොරි රථ වලින් අපි කොළඹ ප්‍රදේශයට ගෙනියාමක් සිදු කරනවා. ඉතින් ඒක අපගේ වගාවන් විතර නෙමෙයි මසංග මේ වෙනකොට අපි ලංකාවේම ඉන්න ගොවි මහතුන්ගේ පළදාවන් එකතු කරලා ඒක නිසි අයුරින් නිසි කළමනාකරණය කරලා රටේම තියෙන ඒ හොටෙල්ස් වලට ඊට අමතරව සුපර් මාකට්ස් වලට අපි ලබා දීමක් සිදු කරනවා. ඉතින් ඒකෙන් ඒ ගමනේ ප්‍රතිඵලයක් තමයි මේකත් අද ඔබට දැක් ගන්න පුළුවන් අපේ ඉතා විශාල පළදාවක් අද දවසෙත් අපි නෙලීමක් සිදු කරගෙන යනවා. බණ්ඩක්ක කියලා කියන්නේ ඇත්තටම හරි නිවැරදි වෙලාවට පළදාව නෙලනවා. මොකද එක දවසක් හරි වැඩි වුණොත් මෝරනවා ඊට පස්සේ මිනිසුන්ට ප්‍රයෝජනයට ගන්න අමාරුයි. දවස ගානේ මේ ප්‍රවාහන කටයුතු එහෙම නැත්නම් වෙළඳපොළට මේවා ලබා දීමේ කටයුතු කරන්න ශක්තිමත් යාන්ත්‍රණයක් තියෙනවද? CGLP. ඇත්තම මසංග අපේ මෙම ප්‍රදේශයේ අපේ තියෙනවා පොලි ටනල් එහෙම නැත්නම් ග්‍රීන් හවුසස් අපි නිෂ්පාදනය කරලා තියෙනවා. ඉතින් ඒ වගේත් සාමාන්‍යයෙන් වර්ගඩි 58000ක පමණ ග්‍රීන් හවුස් මේ ප්‍රදේශයේ අපි නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒ වගේත් අපේ පළතුරු සහ එළවලු නිපදීම් කටයුතු සිදු වෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් ලොරියක් මෙහෙට ආවම ලොකු ක්වොන්ටිටි එකක් අපේ මේ ප්‍රදේශයෙන් එළියට යෑමක් සිදු වෙනවා. සහ මේ ප්‍රදේශයේ වටේ වගා කරපු ගොවි මහතුන් ඉන්නවා. දැන් ඒගොල්ලෝ පුරුදු වෙලා ඉන්නවා අපේ ලොරියට ඒගොල්ලන්ගේ පළදාව ලබා දෙන්න. ඉතින් ඇත්තටම සතුටුයි. මේ වෙන විට ලොකු ක්‍රියාන්විතයක් අපි සිලෝන් ග්‍රීන් ලයිෆ් ආයතනය විසින් මේ ප්‍රදේශයේ ගොවි ජනතාවට ඉටු කරමින් පවතිනවා. ඔන්න ඕක තමයි දැන් මේ වෙනකොට තත්ත්වය. මේ පොල්පිටිගම මොරගොල්ලාගම වගා භූමියේ අපි රැඳිලා ඉන්න වෙලාව. බණ්ඩක්ක ටික අසොන් නෙලනවා මේ ඈතින් පේන්නේ අපේ ගොවි මහතුරු. ඉතාලම මූණකමින් හරි සතුටින් මේ මූණ වල පිරලා තියෙන හිනාව. ඒ තමයි අවසාන බලාපොරොත්තු ගොවියාට පළදාව ලැබෙන තැන තමයි ඉතාලම සතුටු දැනෙන තැන. ඉතින් ඒ සතුට භුක්ති විඳින්න ඕන ඉතාලම උනන්දුවෙන් අතිවිශාල මේ බණ්ඩක්ක අයයි පළදාව නිලමින් ඉන්න අතරතුරේ මට ආන්න හිතෙනවා peer වගාව අමතක කරලා තියෙන මේ දවස්වල. නෑ ඇත්තටම මොසංග දැන් මේ මෙතන අපිට අක්කර 4ක් තියෙන peer වගා කරලා මෙතන සාමාන්‍යයෙන් මාස 8ක් 9ක් වෙන peer වගාවක් තමයි තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපි පළමු අවුරුද්දේ කප්පාදු 4ක් විතර යනවා. දැන් අපිට පේනවා ඊටම සාර්ථක peer ගස් එසවීමක් සිදු වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අවුරුද්ද පැන්න ගම අපි කරන්නේ මේකේ පළදාවට ගහ ලෑස්ති කරන එක. එතකොට මේ කියන මේ යටි වගාවන් අපි ඔක්කොම සම්පූර්ණයෙන් නතර කරනවා. මොකද අපිට ඒක තවදුරටත් ඉදිරියට යන්න බෑ. මොකද මේ ප්‍රදේශ මේ වගා භූමිය තනිකර කව වෙනවා. ඉතින් ඒ නිසා ඔබට දැක ගන්න පුළුවන් ඉස්සරහට අපේ අනිත් වගාවන් තියෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 2මාර අවුරුදු 3 අවුරුදු 4 වගේ වෙන ඉතා සාර්ථක වගා කරු peer වගාවන් තියෙනවා. ඉතින් peer පළදාවත් මේ ආකාරයෙන්ම සුපර් මාකට් වලට හොටෙල්ස් වලට අපේ බෙදා හැරීමේ ක්‍රියාන්විතයක් ඉතා සාර්ථකව සිදු වෙනවා. රෝෂන් මහත්තයා හරි ලස්සන කාරණාවක් පැහැදිලි කරනවා. මේක තමයි ගොවියා සතුව තිබිච්ච සාම්ප්‍රදායික දැනුම සහ මෙතුමන්ලා ඉගෙනගත්ත විශ්වවිද්‍යාල වලින් ලබාගත්ත දැනුම. මේ ඔක්කොම එකට සංකලනය වුණාම හරි ලස්සන වගා සංග්‍රාමයක් අපිට ඇති කරන්න පුළුවන්. peer ගහ ඉඳලා අවුරුද්දක් නිකන් බලන් ඉන්නවට වඩා ඒ peer ගහට වතුර ලබා දෙන ඉරිගේෂන් සිස්ටම් එක තියෙනවා නම් මේ බිමෙන් සාර ඵලය නෙලා ගන්න පුළුවන්. අනිත් එක තමයි දැන් බණ්ඩක්ක අස්වැන්න නෙලමින් ඉන්නේ. බණ්ඩක්ක අස්වැන්න නෙලනකම් කාල පරාසය ඇතුලේ නැත්නම් කිසිදු ආදායමක් ගොවියට ලැබෙන්නේ නැහැ. දැන් බණ්ඩක්ක වලින් වෙනම ආදායමක් හම්බ වෙනවා. සහ ඔබ කියපු කාලය හරියට ගණනය කරගත්තා. මේ කාලරාම බලාගත්තම ඔබම කියනවා අවුරුද්දකින් පස්සේ අපි peer ගහ අස්වැන්නට සූදානම් කරනවා. හරියටම හරිනේ කාලවකවා. අනිවාර්යෙන්. මොකද අපි මේ කාලරාමුවට තමයි අපේ සියලුම ක්‍රියාන්විතය සිදු කරමින් යන්නේ. දැන් අවසාන වශයෙන් මම මෙහෙම අහනවා.
මේ පොල්පිතිකම කුරුණෑගල දිස්ත්‍රික්කයේ මේ ටිකක් වියලි කාලගුණයක් තියෙන ඒ ප්‍රදේශයක්. හැබැයි බොහොම ශාස්ත්‍රීය වගාවක් කරන්න ඔබතුමන්ලාට පුළුවන් වුණා. CGLP එකට පුළුවන් වුණා. මීට අමතරව මේ ප්‍රදේශය තුල කොයිතරම් භූමි ප්‍රමාණයක් වගා කරමින් ඉන්නවද මේ වෙනකොට? ඔව් ඇත්තටම මසංක දැන් මේ වෙන විට අපි පේර වලින් ගත්තොත් අක්කර 65 ප්‍රමාණයක් අපි දැන් පේර වගා කරලා තියෙනවා. ඉතින් ඒ වගේම ඒ වගේ යටිභෝග සාමාන්‍යයෙන් අක්කර 10ක් 12ක් අතර ප්‍රමාණයක යටිභෝග අපි ස්ථාපනය කරලා තියෙනවා. දැන් මේ භූමිය ඔබට දක ගන්න පුළුවන් බණ්ඩක්ක වගාව. අපේ තවත් භූමි තියෙනවා. අපි මේ පැත්තට යමු. ඒ වගේ අපේ තක්කාලි වගා කරලා තියෙනවා. ඊට අමතරව කොමඩු වගා කරලා තියෙනවා. ඉතින් ඒ ආකාරයෙන් සියලුම අවුරුද්දක් වයස පේර ඉඩම්වල අපි කරලා තින්නේ යටි වගා ස්ථාපනය කරලා ඒ වගේනුත් ආදායම ගොවි මහතුන්ට ලැබෙන විදිහේ ක්‍රියාවලියක් තමයි අපි සිලෝන් ග්‍රීන් ලයිෆ් ආයතන විසින් මේ විදිහට සූදානම් කරලා තියෙන්නේ. එහෙනම් බොහොම ස්තුතියි ඔබතුමාට මේ වගා සංග්‍රාමය ශ්‍රී ලංකාව තුළ සපත කරලා මේ රටේ මිනිස්සු කෘෂිකර්මාන්තයට ආදරය කරන අපේකම වෙනුවෙන් කැපවෙන්න කැමති ගොවි ජනතාව ආරක්ෂා කරගන්න සහ ඔවුන්ට අලුත් පන්නරයක් ලබා දෙන්න CGLP එකට ලොකු උවමනාවක් තිබුණා. විශේෂයෙන් ආචාර්ය මාලන් ෆ්‍රැන්සිස් පීටර්සේ මැතිතුමා මේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනයේ නිර්මාණය කරපු නිර්මාණකරුවා විදියට ඔහු දැකපු හීනේ සැබෑවක් වෙලා මේක එයාට පේන්න තියෙන්නේ. හරිත වර්ණයෙන් දිදුලන්නේ අපේකම. මේ තමයි අපේ ආර්ථිකය. මේ තමයි රටේ අනාගතය. අපි යමු තව වගා සංග්‍රාමය ඉවර නෑ. මේකට පෙන්වන්න ගොඩාක් දේවල් තියෙනවා. මේ හරකච අවුව වැටෙන හැබැයි ශාස්ත්‍රීය පොළවේ කරපු මහා වික්‍රමයන් පෙන්වන්න තමයි අපි ඔබට දිගටම රැඳෙන්න කියන්නේ. අපි යමු මේ වගා බිම්වල. අපි ඇවිල්ලා ඉන්නේ කුරුණෑගල හිරිපිටිය. මේ එක අයට දකින්න පේන්න තියෙන්නේ සරුසාර පොල්වත්තක්. කාලයකට කලින් බොහොම සරුසාර විදිහට ඵලදාව ලබා දීලා අපේ රටේ ආර්ථිකයට ශක්තියක් වෙච්ච මහා වගා භූමියක්. අද ඊයේ නෙමෙයි හිරිපිටිය කියලා කියන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ පොල් වගාව සම්බන්ධයෙන් කතා කරද්දී සරුසාර අස්වැන්න ලබා දුන්නු වාසනාවන්ත කෙන්වීමක්. ඉතින් අපි ඇයි CGLP එකේම නැත්නම් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් හිරිපිටියට ආවේ? හිරිපිටියට හේතුවක් තියෙනවා. මහා විශාල භූමියක් අලුතින් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනයේ සතු වෙනවා. ඉතින් මේ මහා භූමිය ඇතුලේ මොනවද වගා කරන්න හදන්නේ? වගාව ඔක්කොටම කලින් මේ බිම් සකස් කරගෙන මෙන්න මේ දකින විදිහට ආරක්ෂක කුටි ටික වැටවල් ටික ඒ සියල්ල සංවර්ධනය කරලා එහෙම තමයි මේ වගාව ආරම්භ කරන්න කටයුතු සූදානම් වෙලා තියෙන්නේ. ගරු සභාපතිතුමා හැම වෙලේම සියල්ල පිළිබඳවම අවධානය යොමු කරන චරිතයක්. ඒ නිසා තමයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනයේ වටා අති විශාල ගොවි ජනතාවගේ මේ රටේ කෘෂිකර්මාන්තයට ආදරය කරන මිනිසුන්ගේ හදවත් එකට යාවෙන්න හේතු වෙලා තියෙනවා. කපිල මහත්තයා ඉන්නවා මේ හැම දෙයක් පිටිපස්සේ ඉඳගෙන නේද? ඉරෝෂන් මහත්තයත් එක්ක දවන්ත ශක්තියක් විදිහට සභාපතිතුමාට කම්පැනියකට ලොකු දායකත්වයක් එකතු කරන චරිතයක්. අපිට කියන්න කපිල මහත්තයා මොකද්ද මේ වෙන්නේ? මොකද්ද මේ හිරිපිටියේ ආගමනය? ඔව් ඇත්තටම මොහොසංග මහත්තයා මේක අපේ මේ හිරිපිටිය ප්‍රදේශයේම ගොවි මහත්තයෙක්ගේ මේ ඉඩම. ඉතින් මේ අපිට මේක දෙනවා. මේක අක්කර 7ක භූමි ප්‍රමාණය. අපි මේකේ ශ්‍රී ලංකාවට දැනෙන්න දෙයක් කරන භූමි භාගයක් කියලා ඉස්සරහදී අපිට දැනගන්න ලැබෙයි. මොකද්ද අපි කරන්න කියලා. අපරයක් දෙන්නකෝ. ශ්‍රී ලංකාවට දැනෙන්න දෙයක් කරන්න තමයි බලාපොරොත්තු කියලා කිව්වා. දැනටත් දෙයි හාමුදුරනේ CGLP එක දැනෙන දේවල් කරලා ඉවරයිනේ. මොකද්ද මේ අලුත් වික්‍රමය? අලුත් වික්‍රමය මේ අදසංග මහත්තයා ඇත්තටම අපිට ඒක හදලා තමයි අපිට පෙන්වන්න වෙන්නේ මොකද්ද මේ අපි මේක කරන්න කියලා. අපි මේ අක්කර 7 ගත්තෙත් අපිට ඇත්තටම ඉරෝෂන් මහත්තයා කතා කරලා මේක අපි යම්කිසි මේ වැඩපිළිවෙලකට තමයි මේක ගත්තේ. මේකේ අපි ප්‍රධාන වශයෙන්ම ඇපල් පේර වගාව තමයි අපේ ප්‍රධාන භෝග විදිහට අපි වගා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව ග්‍රීන් හවුස් අපේ මේ භූමියේ ඉදිකිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි වෙන අතුරු භෝග අපි මේ වෙනකොට වගා කිරීමට කටයුතු සලස්වලා තියෙනවා. ඉතින් ලොකු දෙයක් තව මාසෙකමාරක් ඉවසන්න. තව මාසෙකමාරකින් අපි මේ ශ්‍රී ලංකාවේ දැනෙන්න අපි දෙයක් මේ ඉඩම කරනවා. එතකොට මුළු ප්ලාන්ටේෂන් ඉතිහාසෙම තම දැනෙන්න දෙයක් අපි මේ භූමි භාගය කරනවා. මේක ඔබටත් කුතුහලයක් මටත් කුතුහලයක්. CGLP එක හැමදාම වෙනස් දේවල් කළා. ලංකාවේ කෘෂිකර්මාන්තය ඇතුලේ සහ වුන් කරපු සෑම ව්‍යාපෘතියක් තුළම අලුත් දෙයක් අලුත් අත්දැකීමක් ජනතාවට ලබා දෙන්න පුළුවන් වුණා. අපි හාර අහන්න බෑනේ. මේක රහසක් විදිහට තාමත් තියන් ඉන්නවා. මොකක් හරි ලොකු විප්ලවයක් මේ අක්කර 7ක භූමිය ඇතුලේ සිද්ධ වෙනවා කියන එක පැහැදිලි. දැන් ඇපල් පේර වගාව විතරද මෙතනදී සිද්ධ වෙන්නේ? එහෙම නැත්නම් මේ ටනල් ප්‍රොජෙක්ට් එක හරහා එහෙම නැත්නම් හරිතාගාරය ඇතුලේ වෙනත් කෘෂි භෝග වලට අවධානය යොමු වෙනවද? ඔව් මෙතනදී මසුංග මහත්තයා අපි ඇපල් පේර සහ
ඊට අමතරව ග්‍රීන් හවුස් ගෘහාශ්‍රිතව අපි මේකේ වගා කරන්නට බලාපොරොත්තු වෙනවා. ග්‍රීන් හවුස් එක ඇතුලේ වගා කරන්නේ මොනවද කියලා. ඊට අමතරව අපි අතුරු භෝග වගා කරන්න බලාපොරොත්තු වෙනවා මේකේ. ඊට අමතරව අපි තව වෙනම ව්‍යාපෘතියක් මේක අපේ ඉඩමේ මායිමේ අපි වෙනම ව්‍යාපෘතියක් අලුතෙන් අපි මේකේ ස්ථානගත කරන්න බලාපොරොත්තු නැති ඒ සියල්ල අපිට අප්‍රේල් මාසයේ අන්තිම මැයි මුල වගේ වෙනකොට මේක බලා ගැනීම හැකියාවක් තියෙනවා. බොහොම ටික කාලේ තව මාසයක හමාරකින් විතර අපි මේ ස්ථානයේ මොකද්ද සිද්ධ වෙන්නේ, මොකද්ද ඒ ජනතා ඉදිරියට පත්වීම අපිට පුළුවන් සමස්ත රටකම බලන්න හරිත අස්සද්දම ඇතුලේ ඔබට අවස්ථාව හදලා දෙන්න. දැන් පොල්ගස් කීපයක් තියෙනවා. බොහොම පැරණි ගස් ටිකක්. හැබැයි පොහොර ටික දාලා නඩත්තු කරොත් අය පළදාව සරුසාරු විදිහට ගන්න පුළුවන්. මේ පැල ටිකට මොනවා වේද? දැනට අපේ මේ කිසිම පොල් ගහසක් අපි මේ ගලවන්නේ නැහැ. මොකද අපි හරිත විප්ලවයක් කරන ආයතනයක් විදියට. ඉතින් මෙතනදී ඉදිරියට අපි දැනටත් මේ පොල් ගස්වල පළදාව ලැබමින් පවතිනවා. නමුත් ඒක වැඩි දියුණු කරන්න අපි පොහොර දාලා නඩත්තු කරලා නිසි ක්‍රමවේදයට නිසි ප්‍රමිතියට අපි කෘෂිකාර්ම නිලධාරීන් හරහා මේ භූමිභාගයේ තියෙන සියලුම මේ පොල් ගස් ටික නඩත්තු කිරීමට බලාපොරොත්තු වෙනවා. කපිල මහත්තයා ලොකු ආයෝජනයක් නෙමෙයි. විශාල මුදලක් කම්පැනි එක යට කරලා දෙන මේ ඉඩම ටිකක් වල් වැදිච්ච ඉඩමක්. පොල් වගාව සිද්ධ වුණා කාලයකට කලින්. හැබැයි හරියට නඩත්තුනේ නැහැ. දැන් මේ වගකීමත් බාර අරගෙන මේ වටේ තියෙන මං හිතන්නේ වැට නිර්මාණය කරන්න, ඊට පස්සේ මේ තාප්ප ටික හදන්න, ආරක්ෂක කුටි ටික හදන්න ලොකු මුදලක් මේ වෙනකොට කම්පැනි එක යට කරලා තියෙනවා සහ ඉස්සරහටත් ලොකු මුදලක් වියදම් කරන්න සිද්ධ වෙනවා. ප්‍රතිලාභ ලැබෙයිද මෙච්චර ආයෝජනයක් කරලා මේ ගොවිතැන වගාව ඇතුලේ ලොකු ලාභයක් ලබන්න පුළුවන්ද? අනිවාර්යෙන්ම ඒක කරන්න පුළුවන්. මොකද අපි මේ යන ගමන මන්සංග මහත්තයා අපි අවුරුදු 25ක ගමනක් යන්නේ. අපි අවුරුද්දෙන් දෙකෙන් එහෙම ගමනක් නෙවෙයි තියෙන්නේ. අපි අවුරුදු 25ක ගමනක් තියෙන්නේ. ඉතින් අපි වගා කරන භෝගෙත් අපි දීර්ඝ කාලීනව මේ ලොකු කාල සීමාවකට යන භෝගයක් ඇපල් පෙර කියන්නේ. ඉතින් අපේ සියල්ල ගණනය කරලා අපිට ලැබෙන ආදායම කොහොමද, අපිට ලැබෙන ලාභය කොහොමද, ඒ සියලු දේ ගණනය කරලා තමයි අපි මේක හරි මේ ගණිතම ක්‍රමයකට තමයි අපි හදලා තියෙන. අපිට ඒ කියන්නේ අපිට ලාභ පවතිනවා. අපි මේ ලාභ ලැබමින් ගන්න පුළුවන් අවුරුදු 25ක යන ගමනක් තමයි මේ තියෙන්නේ. ඒක නිසා අපිට මේ ඉදිකිරීම අනිවාර්යෙන් අපිට අත්‍යවශ්‍යයි. මොකද අපි මේක එකපාරයි ඉදි කරන්නේ. මේ වැටක් ගහන්න එකපාරයි. ඒවා රිපෙයාර් කරන එක තමයි අපිට ඉදිරිය ඉදි කරන්න තියෙන්නේ. අපි තාප්පයක් ගෙවුවොත් ඒක දීර්ඝ කාලීනව ලයිෆ් ටයිම් අපි ගහන්න. අපි කුටි මේ ඔෆිස් එකක් ගෙවුවොත් අපි ලයිෆ් ටයිම් ගන්න. ඉතින් ඒවා අපි දැන් මේ යට කරන මුදල පමණයි. අපිට ඉස්සරහට යට කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. අපිට අවුරුදු 24ක් අවුරුද්දක් අපි මේක සම්වර්ධනය කරලා අපිට වියදම් කරාට අපිට අවුරුදු 24ක් අපිට ලාභ ලැබමින් යාමට අවස්ථාව තියෙනවා. මහ පොළොව අසවද්දනවා කියලා කිව්වේ නිකන් නෙවෙයි. මේ කරන්නේ අස්වැද්දීම. පුරන් වෙච්ච භූමියක අලුත් පැලයක් හිටවලා ඒ පැලේ හොඳින් ආරක්ෂා කරගෙන ඒ සඳහා අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කළාට පස්සේ ඒ පැලයේ සබාදහම අපිට දෙන්න පටන් ගන්නවානේ. අනිවාර්යයෙන් අවුරුද්දක් මහන්සි වෙන්න වෙයි. අවුරුද්ද නේද? අපිට දෙන්න. අපිට ඉස්සරහට ලාභ දෙන්න. මොකද අපි මේ අවුරුදු 25ක ගමනක් අපි මේ යන්නේ. අවුරුදු 25ක් දැක්මක් තියෙනවා. මෙහි අවසානයේ කොතනද කියන කාරණේ දන්නවා. අවසාන ගෙඩිය කොහොමද කඩාගන්නේ කියන එක සම්බන්ධයෙන් විරෝෂන් මහත්තයාලට අපේ කපිල මහත්තයාලට ගරු සභාපතිතුමාට දැක්මක් තියෙනවා. ඒ වෙනුවෙන් සන්නද්ධ වෙච්ච විශේෂ කණ්ඩායමක් වෙන විශේෂයෙන් පුහුණුව සහිත නේ අත්දැකීම් සහිත නිලධාරි මණ්ඩලයක් ඔය මල්ලතතු වෙනවා. ඒකම ලොකු හයියක් නේ. අනිවාර්යයෙන්ම. ඒ හයිය, ඒ ශක්තිය එකතු වෙලා මෙහෙම දැවැන්ත ආයතනයක් ජාතික වගකීමක් ඉටු කරමින් ඉන්නවා. මේ වෙලාවේ සමස්ත රටම එකතු වෙලා කරන්න ඕන වගකීමක් තමයි ගරු සභාපතිතුමා මේ කපිල මහත්තයලා අපි රෝෂන් මහත්තයලා හැමෝම කරන්නේ. අන්නේ ජාතික වගකීමේ කොටස්කරු වෙන්න ඔබටත් පුළුවන්කම තියෙනවා. මේ CGLP එකත් එක්ක එකතු වෙන්න. ඔය තිරේ දිස්සන දුරකථන වලට කෝල් එකක් දීලා බලන්න. තව ගොඩාක් විස්තර ඔබට දැනගන්න පුළුවන්. ඔබ ජීවිතේ ගමනක් යනකොට වාහනයක් පදවගෙන යනවා. අනිවාර්යෙන් ඉස්සරහා බලාගෙන යනකොට මොකද අනතුරක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ පරිස්සම ඔබ හැම වෙලේම තියාගන්න ඕනේ. වාහනේ දෙපැත්තේ තියෙනවා පැති කණ්ණාඩි දෙකක්. ඉස්සරහා බලාගෙන යන අතරතුරේ අපි පැති කණ්ණාඩි වලින් පිටිපස්ස හැරිලා බලන්න ඕනේ. එහෙම නැත්නම් පහුගිය අතීතයේ ටිකක් හාර අවුස්සලා බලන්න ඕනේ. ඉස්සරහා බලාගෙන යන ගමනේදී ආපහු හැරිලා බලන එකෙත් වෙන පණිවිඩයක් ඔබට තියෙනවා. ඔබට වැරදිච්ච තැන්, මගහැරිච්ච තැන් ආය ජීවිතේට එකතු කරගන්න පුළුවන්. මේ පණිවිඩයත් මතක තියාගන්න. අපි මගහැරිච්ච අපේ එකම් ආයම ජීවිතයට එකතු කරගමු. හොඳම දේවල් ටික ජීවිතයට එකතු කරගෙන ජීවිතේ ආයෙත් ලස්සන ගමනක් පරිස්සමට යමු. එහෙනම් අපිට සමු ගන්න අවසරයි. ආයුබෝවන්.